ඉති ඔගොල්ම එකතු වෙලා ඉන්නේ ඩික්ස් PC YouTube චනල් එකට. ඉතිං ඔගොල්ලෝ අපේ YouTube චනල එක තාම සබස්ක්‍රයිබ් කරනත අනිවාරම සබස්ක්‍රයිබ් කරන්න මොකද මේක වීඩියෝ දැනට 200කට වඩා තියෙනත් 300කට ආසන්න ගානක්. ඉතින් ගොඩක් තියෙන ටෙක්නොල් සම්බන්ධ දේවල් මොබිටල් ඩයලෝග් ගෙස්සල්ට වගේ දේවල් ගැන ඉතිං ගොඩක් නොලෙජ් කොගලන්ට ගන්න බල ගොල්ල ඩෙලි ලයි් එක ගොඩක් ලේසි කරගන්න. ඉතිං අද මේ වීඩියෝ එක අපි බලමු ඊස්කිල්ස් වෙබ්සයිට් එකේ ඊස්කිල්ස් ඉන්සිටියුට් එකේ. ඉතින් මම පටන්ගත්ත කම්පැනිය එකේ නම් පටන්ගත්ත ඉන්ස්ටිටියුට් එකේ එක කෝස් එක සම්බන්ධව. ඉතිං අපි යමු වීඩිය එකට. ඉතින් මේ තිනේ කෝස් එකන මේ තින වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ කෝසස් වලට ගිහිල්ලා කෝසොස්වල්ට ගිහිල්ලා එක වෙබ් ඩියවලප්මන්ට් කැටගරික සබ් කැටගර ඇතින PHP කියලා එක තියෙනවා වෙබ් ඩියවලප්මන්ට් විත් වර්ඩ් ප්‍රෙස් කෙන කෝස් එක. ඉති මේ කෝස් එක ඇවිල්ලා පෑ 12ක විතර වීඩියෝ තියෙන කෝස් එකක්. ඉතින් මේක මේ වගේ ඩීටල්ටයක් ඔගලන්ට බලාගන්න පුළුවන්. ඉතින් මේකෙත් මෙතන දා තියෙන ඩීටල් වලින් ඔබලන්ට දාලා අදසක් ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේ හරි කිවලම් එක මම දාලා තියෙනවා. ඉතින් මේ කෝස් එකේ ඔගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ වගේ සිලබස් එකක්. මම කැටගරි 3කට දැනට වෙන් කල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම මේ කෝස්සෙක් ගැන ඩීප් කතා කරන මොකද ඕගොල්ලො මේක බලලා මම හිතනවා අනිවාර්යෙන් මේ කෝස් එක බයි කරයි කියලා. ඉතින් රුපියල් 4,000ක් වගේ පොඩි මුදලක් වෙන්නේ. වර්ඩ්ප්‍රෙස් කියන දේ ගැන මම මේ වීඩියෝ එකෙන් පස්සේ කියන්නම්. ඉතින් මේක කාරිකිවුලම් එක තියෙන දේවල් අපි බලමු. ඔගලන්ට පේනව ඇති නෙට්වර්කන් හොස්ටිං බේසික්ස් කියන කැටගරිය එකේ නෙට්වර්කින් ෆන්ඩමෙන්ටල්ස් කියල ටොපික් ඇත් තියෙනවා. නිට්වර්කින් ෆන්ඩමෙන්ටර්ස් ප්‍රක්ටිකල් තියෙනවා. මේ පලවෙන එක තියරි කොටසක් මොකද ඒටික තියරි ටිකක් යනවා. නෙට්වර්කින් ෆන්ඩමෙන්ටර්ස් ප්‍රක්ටිකල් ටික තියෙනවා. ඊට පස්සේ වෙබ් හෝස්ටිංන් ඩොමේන් මැනෙජ්මන්ට් කියලා කැටගරියගත් තියෙනවා. ඉතින් මේකද අපි කතා කරනවා ඩොමේන් ගැන වෙබ් හෝස්ටිං ගැන. ඩොමේන්යක් ගන්න කොහොමද ඩොමේන් කියන මොනාද වෙබ් හෝස්ටිං කරන්න කොහොමද වෙබ් හෝස්ටයක් ගන්න කොහොමදේ ප්‍රයිසස් සේවෑ තියෙන ෆීචර්ස් හමදේ ගැනම ඉන්ඩීටේල් අපි කතා කරන්නවා ගොඩක් විස්තර. ඉති වෙබ් හෝස්ටිං මැනෙජ්මන්ට් වලට පස්සේ HTTP HTTPS and SSL certificates ගැන අපි කතා කරනවා. HTTP කියන්නේ මොකක්ද ඒක සිකිරුට එක මොනවගේද. HTTPS කියන්න මොකක්ද ඒක සිකුරුට එක මොනවගේද. ඒත් සමගම SSL කියන්න මොකක්ද එකෙන් මොකක්ද වෙන්නේ ඒක ගන්න කොහොමද ඒක අපේ ඩොමෙන් ඇත් එක තින සම්බන්ධතාවය වගේ සියලුම දෙවල් අපි ඩීටේල් කතා කරනවා. ඊට පස්සේ FTP ෆයිල් මනජ්මන්ට් කියන කැටගරිය එක හිටයිටල් එක යටත අපි කතා කරනවා අපි කොහොමද අපේ හොස්ටිං හොස්ට් එක හොස්ට් සර්ව එකේ FTP අපි කොහොමද අපේ කම්පියුටත් එක සිං කරගන්නේ වගේ දේවල් අපි කොහොමද ෆයිල් මැනේජ්මන්ට් කරගන්න මේ සර්ව එක ඇතුළේ වගේ දේවල්. ඉතින් මේ කැවිල්ල බේසික් දේවල් Google Cloud Amazon වෙබ් සර්විසස් වගේ දේවල් තුළ තින ෆයිල් මැනේජ්මන්ට් වගේ දේවල් නෙවේ මෙතන කතා වෙන්නේ. ඊට කලින් ඕගොල්ලො දැනගන්න ඕන බින්දු ඉඳල පටන්ගන්න කෙනෙට්ට දැනගන්න ඕන දේවල් තම මං මෙතනදි කියල දෙන්න. ඊට පස්සේ නෙට්වර්කින් ෆන්ඩමෙන්ටල්ස් ප්‍රසන්ටේෂන් එක මම කරන ප්‍රසන්ටේෂන් එක තියෙනවා. ඩීටෙල් ඊට පස්සේ ප්‍රසන්ටේෂන් බෝස්ටින් ඩොමේන් එක ප්‍රසන්ටේෂන් එකයි නෝට් එකත් දාලා තියෙනවා.
ඊට පස්සේ HTML CSS JavaScript PHP basics. ඉතින් පැය එකහමාරක් වගේ කාලයක් ඇතුළත මේ මොඩියුල් එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. WordPress වලට අදාළ නොවුනත් HTML CSS JavaScript PHP කියන දේවල් මොන වගේද, ඒව වැඩ කරන්නේ කොහොමද, ඒවා තියෙන බේසික්ස් දේවල් කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට WordPress වලට ඒක ඕනේ නැහැ ඇත්තට. මේ උනාට ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ හදිස්සියවත් WordPress වල සමහර වෙලාවට ඕන වෙන අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. සමහරලාට අපිට ඕන වෙනවා WordPress සයිට් එක මැද්දෙන් කෝඩ් එකක් ඇඩ් කරන්න. ඒක HTML වෙන්න පුළුවන්, CSS වෙන්න පුළුවන්, JavaScript වෙන්න පුළුවන්. ඊට පස්සේ WordPress ෆයිල් මොනහරි ඇතුලේ මොනහරි ඔයගලන්ට ඉන්ටග්‍රේට් කරන්න එන්න වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවලට PHP යූස් වෙනවා. ඊට අමතරව WordPress වලට ඔයගොල්ලෝ කස්ටම් ෆ්‍රන්ට් එන්ඩ් එකක් හදනවා නම්, ඒ කියන්නේ තීම් ඩෙවලොප්මන්ට් එකක් කරනවා නම් ඔයගොල්ලෝ මේ HTML CSS JavaScript PHP හැම එකම දැනන් ඉන්න ඕනේ. ඉතින් එතකොට මේ කස්ටම් තීම් එකක් දානවා නම් ඔයගොල්ලන්ට ටිකක් හොඳ සර්වර් එකකුත් ඕනේ. JavaScript එහෙම රන් කරන්න පුළුවන්, Node.js එහෙම රන් කරන්න පුළුවන් වෙලාවට ඒවා ඕන වෙනවා. ඉතින් මේ වගේ දේවල් හින්දා තමයි මේ HTML CSS JavaScript PHP basics ටික දාලා තියෙන්නේ. හරිද? ඉතින් WordPress development වල මම දාලා නැහැ මේකේ මොනවාද මේ හැම එකෙම කරන්න කියලා. ඉතින් මේකේ මට දැන් පෙන්වන්න විදියක් නැහැ. මේකේ අපි හදපු වෙබ්සයිට් එක. මොකද ඒක ඊළඟ පාඩමට මම වෙනස් කරලා තියෙන්නේ. ඊළඟ මොඩියුල් එකට ඕන විදිහට මම වෙනස් කරලා තියෙන්නේ. හරිද? ඉතින් මේකෙදී අපි මුලින්ම කරන්නේ WordPress install කරනවා. හරිද? install කරලා අපි මේක කොහොමද මේකේ back end එක access කරන්නේ, ඊට පස්සේ මේකේ themes plugins වගේ දේවල් ගැන කතා කරනවා, theme එක edit කරන විදිය ගැන කතා කරනවා, theme එක in detail edit කරන්නේ කොහොමද, theme එකේ තියෙන දේවල් ගොඩක් edit කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. එතකොට වෙබ්සයිට් එකේ තියෙන්න ඕන දේවල් අපි කතා කරනවා. එතකොට විවිධ දේවල් අපි කතා කරනවා. ඉතින් theme එකක් දාලා මුලින්ම අපි හදන්නේ e-commerce වෙබ්සයිට් එකක්. හරිද? ඊට පස්සේ වෙන theme එකක් දාලා තව e-commerce වෙබ්සයිට් එකක් හදනවා. මොකද ඒ theme එක ගැන මට ඩීටේල් කතා කරන්න ඕන හින්දා. මොකද ඒ theme එක ටිකක් හොඳ performance තියෙන හොඳ ලස්සන theme එකක්. ඊට පස්සේ plugins ගැන කතා කරනවා. අපිට අවශ්‍ය කරන plugins ගන්න කොහොමද, ඒවා ෆ්‍රී ගන්න කොහොමද, paid තියෙනවා paid ගන්න කොහොමද, ඊට පස්සේ මේක SEO කරන විදිය, SEO කරන දේවලුත් මේක ඇතුළේ දාලා තියෙනවා මම. ඊට පස්සේ හදන්නේ LMS එකක්. ඉතින් LMS plugins වෙනම තියෙනවා. ඉතින් ඒකක් use කරලා කොහොමද WordPress site එකක් LMS plugin භාවිතා කරලා අපි හදන්නේ. ඉතින් මේ පාඩම අතරතුර මම අපි දැන් e-skill site එකට use කරන one pay payment gateway එක, ඒක use කරන හැටිත් මේකේ දාලා තියෙනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ one pay එකත් එක්කත් contact කරගන්න ඕනේ. plugin එක විතරක් දාලා වැඩක් නැහැ. සහ one pay එකට fees වගේක් ගෙවන්නත් තියෙනවා. initial fee, setup fee එකකුයි monthly payment එකකුයි යනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට domain hosting වලටත් ගෙවන්න ඕනේ අවුරුද්දෙන් අවුරුද්දට. ඉතින් ඒ වගේ දේවල් ගැන තමයි මේ WordPress course එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් course එක ඉවර වුණාම ඔයගොල්ලන්ට certificate එක මේකෙම generate කරලා ගන්න පුළුවන්. ඒක digital certificate එකක් විදිහට ඔයගොල්ලන් download කරගන්නත් පුළුවන්. ඒකේ තියෙන QR code එක scan කරාම ඔයගොල්ලන්ට පුළුවන් අපේ website එකේ තියෙන ඔයගොල්ලන්ගේ certificate එක online view කරගන්න ඔයගොල්ලන්ගේ web browser එකෙන්. ඉතින් ඒ detail ටික තමයි මට කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන්.
ඉතින් ඊළඟ වීඩියෝන් හමුවෙමු. සුබ දවසක්.